තම පවුලට මෙන්ම සිය රටටද තමන්ගේ යුතුයකම හා වගකීම ඉටු කළ මව් සෙනෙහස රාජ්‍ය විචාර පාලිකාව එනම් ශ්‍රීමෝ බණ්ඩාරනායක මැතිණිය විදේශ සබඳතා තලකිරීමෙහිලා කළ කාර්යභාරය යනුවෙන් ඔබ හදපත්ලේ වදම් පෙළ ගැස්මට අපක්ෂපාතී ගරු විනිශ්චය මණ්ඩලයේ අවසරයි. ගරු බුද්ධිමතුනි, එදා ශ්‍රී ලංකා ජන සමාජය තුළ මහත් විපර්යාසයක් ඇති කරමින් මහ ජනතාවගේ ගෞරවාදයට පත් වූ දිවංගත එස්.ඩබ්ල්යූ.ඩී. බණ්ඩාරනායක මහතා සමග 1940 දී යුග දෙවියට පිවිසෙන මෙතුමිය වචනේ පරිසමාප්තියෙන්ම යහපත් දිනදත් බවට පත් වෙනවා. එදා බණ්ඩාරනායක මහතාගේ දේශප්‍රේමී හා ප්‍රගතිශීලී දේශපාලන රටාව නොරිස්සූ පිරිසක් විසින් මෙතුමන් සාහසික ලෙස ඝාතනය කරනු ලබනවා. අහෝ දෙවියනේ, රටකට වූ වැදැද්දියක් එවන් අවස්ථාවකදී තමන්ගේ පෞද්ගලික සංවේගය නොසලකා තමන්ගේ පවුලට හා රටට විය යුතු සේවය ඉටු කරන උත්තරීතර කාන්තාවක් තමයි ශ්‍රීමෝ බණ්ඩාරනායක මැතිණිය කියන්නේ. මේ ආකාරයෙන් දේශපාලනයේ පිවිසෙන මෙතුමිය විසින් අභියෝග ජය ගැනීමට ස්ත්‍රීත්වයේ බාධාවක් නොවන බව සිය චරිතයෙන් පෙන්වා දෙනවා. ගරු බුද්ධිමතුනේ, එදා ශ්‍රී ලංකාවේ හිටපු එහෙත් ඉන්ද්‍රියානුජම්මයක් ඇති එහෙත් රටක් නොමැති අහිංසක මිනිසුන් වෙනුවෙන් සිරිමා ශාස්ත්‍රීය කිවිසුම පිළිටවලා පුරවැසි භාවය ලබා දීමට මුල් දැනගෙන ක්‍රියා කරන්නේ මේ උතුම් කාන්තාවයි. ඒ වගේම මම දකින විදිහට ගරු බුද්ධිමතුනේ, මහ ජනතා වරමලද ආණ්ඩුවක ශ්‍රී ලංකා කාන්තා ඉතිහාසයේ පමණක් නොව ජගත් කාන්තා ඉතිහාසයේම සැලකිය යුතු පියවරක් ලෙස මා දකින්නේ මහ ජනතා වරමලද ආණ්ඩුවක නායිකාව විදිහට කාන්තාවක් පත්වීමයි. එදා පස්වැනි නවති සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මුල් දැනගෙන ක්‍රියා කරන්නේ ශ්‍රීමෝ බණ්ඩාරනායක මැතිණිය. ඒ වගේම එදා ඉරාකයත් මැද පෙරදිග වැනි රටවලත් අතර පැවැත් වූ වෙළඳාම් කටයුතු පිළිබඳ සම්බන්ධතා නිසා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ සුවිශේෂී මිලක් ලබා ගැනීමට මෙතුමියට හැකියාව ලැබෙනවා. එදා අපි දන්නවා මේ රටේ මුස්ලිම් ජනතාවගේ අහිංසක කිරිකැටි දරු පැටියාට අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අධ්‍යාපනයේ දොරගුළු වැටිලා. නමුත් ඔවුන්ට ව්‍යාපාරික දොර පමණක් ඉවර වෙලා. මේ අවස්ථාවේදී ඔවුන්ටද එක හා සමානව අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය ශ්‍රීමෝ බණ්ඩාරනායක මැතිණිය ලබා දෙනවා. එදා මෙතුමියගේ පාලන සමයේදී මහා ජන බැංකුව ආරම්භයත් ඛණ්ඩිත සංස්ථාව ජනසතු වීම ඒ වගේම තමයි ශ්‍රී ලංකා තාක්ෂණ සමිති සමාගම් ආරම්භය සිදු වෙනවා. මේ මගින් මහා ජනතාවගේ ආර්ථිකයට මෙන්ම සමාජයට සිදුවන සේවාව අපරිමිතයි. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේගෙන් මහා ප්‍රජාපති ගෞතමී දේවිය පැවිද්ද ලබා ගැනීමට අවසර වෙනවා. මෙතුමිය පැවිද්ද වෙනුවෙන් මහා සටනක් කළා. අන්තිමේදී මෙතුමියට පැවිද්ද ලැබෙනවා. ඒ ආකාරයෙන් ආරම්භ වන භික්ෂුණී සමාජය මෙන්ම මේ රටේ කාන්තාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට මහත් අරගලයක් ඇතින උත්තරීතර කාන්තාවක් තමයි ශ්‍රීමෝ බණ්ඩාරනායක මැතිණිය කියන්නේ. මෙතුමිය විසින් විදේශ සබඳතා තලකිරීමෙහිලා කරන සේවාව අපරිමිතයි. අපි දන්නවා අද අපි මේ විදිහට මෙතන දස්කම් පාන්නේ මෙතුමිය විසින් පෞද්ගලික පාසල් රජයේ පාසල් බඩපත් කරපු නිසා, සිංහල භාෂාව රජයේ පරිපාලන භාෂාව බඩපත් කරපු නිසා අද සමාජයේ ඇත්තටම ගරු බුද්ධිමතුනේ මෙවන් කාන්තාවක් බිහි විය යුතුයි. දෙස් විදේශ සබඳතා තලකිරීමේ මගින් මේ ශ්‍රී ලංකා දීපයට ලැබෙන ඒ සුවිශේෂී මෙහි අපමණයි. එදා මෙතුමිය අප සමාජයෙන් වෙන් වන්නේ මේ සමාජයට නව්‍යාලෝකයක් ලබා දෙන පහන් තුනක් දල්වාලි මුනි. ඒ අන් කිසිවෙකු නොව
මේ රට රාජ්‍ය පාලනය කර චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියන් උත්තරීතර පාර්ලිමේන්තුවේ කාදා නායක අසුන හැබූ අනුර බණ්ඩාරනායක මැතිතුමනු ඒ වගේම උතුම් වූ සමාජ සේවයේ නිරත වෙන සුනේත්‍රා බණ්ඩාරනායක මැතිණියන් මෙලොවට දායාද කිරීමෙන් අපි දන්නවා අම්මගේ ළම දෙන කිරි පවුලේ සියලුම දරුවන්ට එකා පෝෂණය ලබා දෙන්නාseම මෙතුමියද සෑම ජාතියකටම ආගමකටම මවක් වුණා. මම මෙතුමිය පිළිබඳ හෙළේ පිඬ පහළ මෙතුමිය පිළිබඳ මම මේසේ අවසාන වශයෙන් කියන්නම්. හිමි මග යමින් රැක ගනිමින් සිංහලය හැදුලව දිනන දරුවන්ගේ මන්තලය ගරුවග නැතිනි ජාතිය ලද පිම්පලය ආඩම්බරයි ඔබ ගැන අද තුන්හෙලය ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.